සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම අරන් ඇවිල්ලා තියෙනවා ටිකක් වෙනස් විදියට හදන තේ එකක්. මේ තේ එක ඉන්දියාවේ හරි ප්‍රසිද්ධ තේ එකක්. මේකට මසාලා චායි කියලා ඉන්දියාවේ සමහර පළාත්වල කියන්නේ. චායි කියන්නේ තේ, එහෙම නැත්නම් ටී කියන එක. ඉතින් කුළුබඩු පාවිච්චි කරලා මේක හදන නිසා මසාලා චායි, මසාලා ටී කියලා කියනවා. සමහර පළාත්වල මේ කුළුබඩු පාවිච්චි කරන එකේ වෙනස්කම් තියෙනවා. ඉතින් මං අද හදන මසාලා ටී එකට මොනවද ඕනි වෙන්නේ කියලා අපි බලමු. ඔයාලට දැනටමත් අපේ වීඩියෝ එකේ පේනවා ඇති මොනවද ඕනි වෙන්නේ කියලා මේ තේ එක හදන්න. ඉතින් අපි මුලින්ම මේ කුළුබඩු ටික බැදගෙන ඉමු. මුලින්ම මම පෑන් එකකට කොත්තමල්ලි ඇට ටිකක් දාගන්නවා. ඊට පස්සේ සූදුරු ටිකක්, කුරුඳු කැබැල්ලක්, කරාඹු නැටි එනසල්, ගම්මිරිස් ඇට ටිකක්, ස්ටානීස්, ඉඟුරු කෑල්ලක්, මේ ටික ඔක්කොම දාගෙන විනාඩියකටත් වඩා අඩු කාලයක් අඩු ගින්දරේ මේ ටික බෙදගන්නවා. ඔයාලට මේ කුළුබඩු ඔක්කොම කඩවල් වල පැකට් කරලා තියෙනවා, ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මම වතුර එකතු කරනවා කෝප්ප 2ක්. ඔයාලත් ඒක හදන ප්‍රමාණයට වතුර එකතු කරගන්න. ඊට පස්සේ මම මේ ඔක්කොම ස්පයිසස් ටික විනාඩි 5ක් වගේ කාලයක් තැම්බෙන්න අරිනවා. තේ කොළ තේ හැඳි 2ක් දාගන්නවා. මේ තේ කොළ ටික දාලා මම විනාඩි 2-3ක් තේ කොළ ටික තැම්බෙන්න දෙනවා. ඊට පස්සේ සීනි ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මෙතනදී මට කියන්න ඕනේ මගේ ඊළඟ ස්ටෙප් එක වෙන්නේ කිරි එකතු කරන එක. මම අද පාවිච්චි කරන්නේ මිල්ක් මේඩ්. ඔයාලට පුළුවන් මිල්ක් මේඩ් වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් හරි කිරිපිටි හරි පාවිච්චි කරන්න. ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නවා නම් එක්කෙනෙක්ට මිලිලීටර් 180ක් හොඳටම ඇති. කිරිපිටි දානවා නම් එක්කෙනෙක්ට තේ හැඳි 3ක් දාගන්න. ඉතින් මම අද මෙතන මිල්ක් මේඩ් දාගන්නවා. දාලා හොඳට කවලම් කරගෙන මේ වගේ තේ කෝප්පයකට පෙරලා අරගන්නවා. ඇත්තටම අපි හැමදාම බොන කිරි තේ එකට වඩා හරිම වෙනස් රසක් තමයි එන්නේ. මේක හරිම රසයි, ඒ වගේමයි ගුණයි. මේ සේරම එක ඔයාලා මේ කිරි තේ එක හදලා වෙනසකටත් එක්ක බීලා බලන්න. ගෙදරට එන අමුත්තන්ටත් හදලා දෙන්න, හරිම වෙනසක් වෙයි. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් එනකම් මගේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරන්න. මගේ වීඩියෝස් වලට like කරන, comment කරන, share කරන හැමෝටම ගොඩක් ආදරෙයි.